රයිට්. මං හිතනවා මම ක්ලියර් ඇහෙනවස පේනවා ඇති කියලා. එතකොට අපි කතා කර හිටියේ පළවෙනි පාඩම අපේ රිවිෂන් වීඩියෝ සෙට් එකේ. එතකොට පළවෙනි පාඩමෙත් මේ වෙද්දී අපි වීඩියෝ 3කින් සාමාන්‍ය 30ක හෝ 140ක වගේ කොටසක් අපි මේ වෙද්දී තියරි වශයෙන් ආවරණය කරන් ඉවරයි. එතකොට අද කතා කරන්න යන්නේ මේ පාඩමට අදාළ තියරි කොටසක්. එතකොට අද කතා කරන්න යන්නේ ව්‍යාපාර අපේක්ෂණ. එහෙනම් මාතෘකාව දාගන්න ව්‍යාපාර අපේක්ෂණ සහ මේකේ නෝට් එකක් හදාගන්න. හරි. එතකොට නෝට් එකක් තිබ්බා හෝ නැතව නෝට් එකක් හදාගන්න. මොකද නිකන් ලිව්වා කියලා අපරාධයක් ඉන්නේ. ලියන්න තමයි මතක හිටින්නේ. හරි. ලියන්න ආසයි ඉතින්. හරි. ව්‍යාපාර අපේක්ෂණ. හරි. දැන් එතකොට මොකද්ද මේ ව්‍යාපාර අපේක්ෂණ කියන්නේ? ව්‍යාපාර අපේක්ෂණ කියන්නේ ව්‍යාපාර ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂා. දැන් ඔයාට මොනවද තියෙන්නේ ළඟා කරගන්න බලාපොරොත්තු වන අපේක්ෂා? හරි. ඔයාට තියෙන්න පුළුවන් තව හරි ලොකු වෙලා කාර් එකක් ගන්නවා. හරි ලොකු වෙලා අර කාර් එකක් ගන්නවා. ලොකු වෙලා මේ කාර් එකක් ගන්නවා. හරි. ඒ වගේ අපේක්ෂා තියෙනවනේ. ව්‍යාපාරවලටත් ඒ වගේ හරි කෙටි කාලීන වේවා දිගු කාලීන වේවා ව්‍යාපාර ළඟා කරගන්න බලාපොරොත්තු අපේක්ෂා තියෙනවා. හරි. ලාභ උපරිම කරන්න තව අවුරුදු 10 විතර දැන් ඔය ඉස්සරහා ගෙවල් ඉස්සරහින් සිල්ලර කඩේ මුදලෙන් අහලා බලන්නකො. මුදලාලි ඔයාලට ව්‍යාපාරික වශයෙන් මොනවද තියෙන අපේක්ෂා කියලා. හරි. එයාට කියයි මට හිතෙනවා තව පොඩ්ඩක් කඩේ ලොකු කරගෙන මට මේ හાર્ඩ්වෙයාර් එකක් වගේ දාගන්න තිබ්බනම් කියලා. අන්න ඒ වගේ ව්‍යාපාර වලට අපේක්ෂා තියෙනවා. එතකොට ව්‍යාපාර අපේක්ෂා හරි. සටහන එක ව්‍යාපාර අපේක්ෂණ යනු නැත්තම් මෙහෙම නෝට් එකක් දාගමු ෂෝට් නෝට් එක. හරි. පුළුවන් නම් මේ කොටු කොලයක් ගන්න. ඒ කියන්නේ දන්නව නේද? කොටු රූල් කොල තියෙන්නේ. කොටු රූල් කොලයක් ගන්න හරිද? කොටු රූල් CR කොලයක් කරන් ඒක දික් අතට නෙමෙයි. ඒ කියන්නේ මෙහෙම අතට නෙමෙයි අනිත් අතට නවා ගන්න. ඒ කියන්නේ මෙන්න මේ අතට. දැන් කොටු රූල් කොලයක් ගත්තොත් මේ සිරස්සත් මට එකයි පැටලෙන හරි. හරි. මේ තියෙන සිරස් අතනේ. සිරස් අතට නෙමෙයි මේ අතට නෙමෙයි. මේ විදිහට තිරස් අතට හරව ගන්න. හරි. ෂෝට් නෝට් එකක් ගහන්න යන්නේ. හරව ගන්න. හරි. එතකොට හරවගෙන දැන් ඕකේ තියෙනවනේ මම කොටු වලින් කොටු 5ක් විතර තියලා මෙහෙම ඉරක් ගහගන්න. කොටු 5ක් විතර තිබ්බා පල්ලෙහාට ඉරක් ගහගත්තා. කොටු 5ක් විතර තිබ්බා පල්ලෙහාට ඉරක් ගහගත්තා. හරි. එතකොට මේ පැත්තේ ලියා ගන්න ව්‍යාපාර අපේක්ෂණ. දැන් මේ පැත්තෙන් ලියන ව්‍යාපාර අපේක්ෂණ කියන මොකක්ද කියන්නේ? ව්‍යාපාර අපේක්ෂණ කියන්නේ ව්‍යාපාර ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂා. හරි. ව්‍යාපාරයක් ළඟා කර ගැනීමට බලාපොරොත්තු වෙන අපේක්ෂාවට තමයි ව්‍යාපාර අපේක්ෂණ කියන්නේ. හරි. එතකොට ඒ යටතේ මෙන්න මේ පල්ලෙහාට ගන්න ලින්ක් එකක් වගේ. හරි මේ අදින් ලින්ක් එකක් වගේ ගන්න. පළවෙනි එක දැක්ම. හරි. එතකොට දැක්මට එන්න කලින් මම යනවා මුහුද පැත්තට. හරි. දැක්ම කියන්නේ හරි. ඔයා නිකන් දැන් අපේ පැත්තට මුහුදක් නැහැ. ඇත්තටම ඔය ෆිල්ම් වල දැකලා තියෙනව නේද? මුහුදේ තියෙන්නේ මොනවද? මුහුදේ තියෙන්නේ නැව්. එතකොට ඔය නැව් වලට පාර පෙන්වන්න ගොඩබිමේ හදලා තියෙනවා දැකලා තියෙන ලයිට් හවුස්. ප්‍රදීපාගාර දැකලා තියෙනවනේ. ෆිල්ම් වල එහෙම දැකලා ඇති. මම දැකලා ෆිල්ම් වල. හරි. එතකොට මේ තියෙන අපේ ව්‍යාපාරයේ කියන බෝට්ටුව. එතකොට මේ තියෙන්නේ අපේ ව්‍යාපාරයට පෙනීම ලබා දෙන දැක්ම.
හරි. දැක්ම කියන්නේ හරියට මේ ලයිට් හවුස් එක වගේ. ඇයි එහෙම කියන්නේ? දැක්ම තමයි සමස්ත ව්‍යාපාරයේ කාර්යභාරය සම්පින්ඩනය කරලා දක්වලා තියෙන්නේ. දැක්මේ නිර්වචනය මෙහෙම එන්නේ. සමස්ත ව්‍යාපාරයට මඟ පෙන්වන. හරි. ලයිට් හවුස් එක මුහුදේ තියෙන බෝට්ටුවට මඟ පෙන්වනවා වගේ දැක්ම තමයි සමස්ත ව්‍යාපාරයට මඟ පෙන්වන්නේ. සමස්ත ව්‍යාපාරයට මඟ පෙන්වන. ඒ වගේම සමස්ත ව්‍යාපාරයේ කාර්යභාරය සම්පින්ඩනය කර දක්වා දී. සමස්ත ව්‍යාපාරයේ කාර්යභාරය සම්පින්ඩනය කර දක්වා ඇති. කර දක්වා ඇති ප්‍රකාශය. හරි. දැක්ම කියන එක ඒ කියන්නේ එච්චර ලොකු එකක් නෙමෙයි. පේලි එකෙන් හෝ පේලි දෙකෙන් ඉවරයි. හරිද දැක්ම කියන එක. ඒ වුණාට ඒ දැක්ම ඇතුලේ ගොඩක් ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. දැන් ඔයාලා ඉස්කෝලේ ටයි එකේ හෝ ඔය තියෙන්නේ ටයි එකේ බැජ් එකේ එයාලගේ දැක්ම ගහලා තියෙනවා. දැන් මතක් කරලා බලන්න ඉස්කෝලේ දැක්ම කියන්නේ. ඉස්කෝලේ හරි දැක්ම දන්නෙත් නැහැ මෙහෙවර දන්නෙත් නැහැ. ටිකක් අර එක වගේ නේද ඒක? හරි මෙහෙවර කියන්නේ දිග එක දැක්ම කියන කොට එක සාමාන්‍යයෙන් මේ දැක්ම තමයි ඔය ඉස්කෝලේ බැච් එකේ වගේ ගහන්නේ. මේ අපේ එකේ දැක්ම තියෙනවද මේකේ ලාංඡනේ? ඔබ මේක නෑ. මෙහෙන් තියෙනවා අතේ තියෙනවා. හරි. කොලර් එකේ තියෙනවා. පේනවද? හරි මේ මොකද්ද ගහලා තියෙන්නේ ඩියුටි පස්ට්. අන්න හරි. එතකොට ඕක තමයි ඉස්කෝලේ දැක්ම. දැන් ඔයාගේ ඉස්කෝලේත් ඔන්නෝම වචන 3ක හෝ 4ක හරි වචන 3ක හෝ 4ක වැඩිම උන 5ක සරල අර්ථයක් තමයි තියෙන්නේ. ඒ වුණාට සෝරි මේ පොඩි ඒ කියන්නේ වැඩි දිග නැති පොඩි වාක්‍යයක් තමයි තියෙන්නේ. සම්පින්නණය කරපු වාක්‍යයක් තමයි තියෙන්නේ. හැබැයි ඒකේ අර්ථය ගත්තොත් සරල නෑ. ගොඩක් ගැඹුරු අර්ථයක් තමයි ඒකේ තියෙන්නේ. එතකොට දැක්ම කියන්නේ සමස්ත ව්‍යාපාරයට මඟ පෙන්වන සමස්ත ව්‍යාපාරයේ කාර්යභාරය සම්පින්නණය කර ඇති ප්‍රකාශය. නිර්වචනය ලියමු. සමස්ත ව්‍යාපාරයට මඟ පෙන්වන සමස්ත ව්‍යාපාරයේ කාර්යභාරය සමස්ත ව්‍යාපාරයේ කාර්යභාරය සම්පින්ඩනය කර සමස්ත ව්‍යාපාරය මඟ පෙන්වන සමස්ත ව්‍යාපාරයේ කාර්යභාරය සම්පින්ඩනය කර ඇති ප්‍රකාශය. හරි. එතකොට දැක්මට උදාහරණ ටිකක් ඕන ලියා ගන්නවා වගේ ඉස්කෝලේ දැක්ම ලියා ගන්නවා. ඔන්න අපේ එක ඩියුටි ෆස්ට්. හරි. එතකොට මේ දැක්මට ඉංග්‍රීසි වලින් කියනවා විෂන් කියලා. හරි. ඔයා ඕන Google search කරලා දැක්මල් ටිකක් ගන්න. හරි dialogue vision and mission. vision and mission කියලා search කරාම එයාලගේ දැක්ම සහ මෙහෙවර එනවා. හරි. එතකොට Mobitel vision and mission කියලා මේ Google search කරොත් එයාලගේ දැක්ම සහ මෙහෙවර එනවා. හරි. එතකොට ඒක කරගන්න පුළුවන්. හරි. එතකොට දැක්ම හරි. දැක්මෙන් අපි යනවා මෙහෙවරට. හරි. දැක්මෙන් එනවා මෙහෙවරට. හරි. මෙහෙවර. එවලස ඉංග්‍රීසි වලින් කියනවා මිෂන් කියලා. එතකොට මෙහෙවර කියන්නේ හරියට දැන් අපි ව්‍යාපාරය හරි. මුලට එමුකෝ. දැක්ම කිව්වා නිකන් ලයිට් හවුස් එකක් වගේ කළුවරේ යන බෝට්ටුවට පාර පෙන්වන්නේ මෙයා. ඒ වගේම සමස්ත ව්‍යාපාරයේ කටයුතුට මඟ පෙන්වන්නේ දැක්ම. හරිද? කළුවරේ යන බෝට්ටුවට මඟ පෙන්වන ලයිට් හවුස් එක කළුවරේ යන බෝට්ටුවලට මඟ පෙන්වනා වගේ. හරි ව්‍යාපාරයට මඟ පෙන්වන්නේ එන්න මේ දැක්ම කියන කෙනා. හරි. ඒක දන්නවනේද? ඒතර ඔන්න තියෙන ව්‍යාපාරය. හරි. හරියට දැන් දැක්ම කියන ලයිට් හවුස් එක වගේ දැන් ව්‍යාපාරයට යන්න පෙවුනට වැඩක් නැහැ. ඌ යන්න දැනන් ඉන්නත් ඕනේ.
එතකොට හරි. යන්න දන්නේ නැති එකට යන්න පාර පෙන්නන සිතියම වගේ එකක් තමයි දැක්ම කියන්නේ. හරි. දැන් ලයිට් හවුස් එකෙන් නැත්තම් දැක්මෙන් යන්න ඕනේ පාර පෙන්නනවා. හරි. සෝරි. යන්න ඕනේ ආලෝකය ලබා දෙනවා. හැබැයි යන්න ඕනේ කොහොටද? යන්න ඕනේ පාර දන්නේ ඒක පෙන්වලා දෙන්න තියෙනවා සිතියමක්. ඒ සිතියම වගේ එක තමයි මෙහෙවර. එතකොට මෙහෙවරේ නිර්වචනය දැක්ම තවදුරටත් පුළුල්ව විස්තර කරන. දැක්ම තවදුරටත් පුළුල්ව විස්තර කරන. පොඩ්ඩක් ඉන්න. හරි. එතකොට මෙහෙවරේ නිර්වචනය දැක්ම තවදුරටත් පුළුල්ව විස්තර කරන. දැක්ම තවදුරටත් පුළුල්ව විස්තර කරන. හරි. පොයින්ට් තුනකින් ලියමු දැක්ම තවදුරටත් පුළුල්ව විස්තර කරන. සමස්ත ව්‍යාපාරයේ කාර්යභාරය දැම්ම ලියන්න බෑ සමස්ත ව්‍යාපාරයේ කාර්යභාරය නෙවෙයි සමස්ත ව්‍යාපාරයේ පුද්ගලයන්ගේ කටයුතු වල මඟ පෙන්වන. පුද්ගලයන්ගේ කටයුතු වලට මඟ පෙන්වන දැක්ම තවදුරටත් පුළුල් විස්තර කරන සමස්ත ව්‍යාපාරයේ පුද්ගලයන් කටයුතු වල මඟ පෙන්වන අනෙකුත් සංවිධාන වලින් සිය සංවිධානය වෙන්කොට හඳුනාගත හැකි ප්‍රකාශය. වෙන්කොට හඳුනාගත හැකි ප්‍රකාශය. හරි. මේක බලන්න දැක්මට වඩා නිර්වචන දිගයි වගේ තමයි මෙන්න මේ මෙහෙවර කියන එකත් අපිට පේලි දෙකෙන් තුනෙන් ඉවර කරන්න පුළුවන් ගන්න නෙමෙයි මේක ටිකක් යම් තරමක් දුරට දිගයි. දැන් ඔයාලා ඉස්කෝලේ ගත්තොත් ඉස්කෝලේ බං එන තැනම ඔය බෝඩ් එකක් ගහලා ඇති දැක්ම සහ මෙහෙවර කියලා. එතකොට ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් අර කොට එකක් තියෙනවා මේ වගේ මේ වචන දෙකයි. හරි වචන දෙකකින් ඉවර කරලා තියෙන එක දැක්ම. ඒතර පේලි 3-4ක්. හරි. පොඩක් සැලකිය යුතු මට්ටමේ ඡේදයක් විදියට ලියලා තියෙන එකක් එන්න එක මෙහෙවර. හරි. ඒතර දැක්මට සාපේක්ෂව මෙහෙවර කියන එක ටිකක් දිගයි. දැක්ම මේ ටිකක් පුළුල්ව විස්තර කරනවා. දැක්ම කියන එක හරි සරල මේ සංක්ෂිප්තව දක්වලා තියෙනවා. ඒතකොට හැබැයි ඒකේ අදහස ගත්තොත් ගැඹුරු අදහසක් ගැබ් වෙලා තියෙනවා. හරි. එතකොට මෙහෙවරේ නිර්වචන ලියා ගන්න. හරි මේක කටපාඩම් තියෙන්න ඕනේ. දැක්ම තවදුරටත් විස්තර කරන මේ නෑ පුළුල්ව විස්තර කරන. දැක්ම තවදුරටත් පුළුල්ව විස්තර කරන. දැක්ම තවදුරටත් පුළුල්ව විස්තර කරන. සංවිධානයේ පුද්ගලයන්ගේ කටයුතු මඟ පෙන්වන. සංවිධානයේ පුද්ගලයන්ගේ කටයුතු වල මඟ පෙන්වන. පුද්ගලයන්ගේ කටයුතු වල මඟ පෙන්වන. සංවිධාන පුද්ගලයන්ගේ කටයුතු වල මඟ පෙන්වන. අනෙකුත් සංවිධාන වලින් සිය සංවිධානය. අනෙකුත් සංවිධාන වලින් සිය සංවිධානය. අනෙකුත් සංවිධාන වලින් සිය සංවිධානය. අනෙකුත් සංවිධාන වලින් ලියවෙන්නේ නැහැ පෑන සිය සංවිධානය. සිය සංවිධානය වෙන්කොට හඳුනාගත හැකි ප්‍රකාශයයි. වෙන්කොට හඳුනාගත හැකි ප්‍රකාශයයි. හරි. එතකොට දැක්මක් මෙහෙවරක් හොයාගෙන පොඩ්ඩක් කියවලා බලන්න Google කරන් එනවා මොකක් හරි කම්පැනි එක නමක් ගහලා අර උදාහරණයකට සම්පත් බැංක් විෂන් and මිෂන්. හරි දැන් ගහලා බලන්න ඔය බැක් කියලා ගිහින් ඔයාලට එතන දැක්ම සහ මෙහෙවර බලා ගන්න පුළුවන්. හරි. එතකොට ඊළඟ ව්‍යාපාර අපේක්ෂාව. අපේක්ෂණය මොකද්ද?
පරමාර්ථ පරමාර්ථවල නිර්වචන හරිම සරලයි. ව්‍යාපාර දිගුකාලීනව ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂා. ව්‍යාපාර දිගුකාලීනව ළඟා කර ගැනීම බලාපොරොත්තු වන අපේක්ෂා කියන්නේ දීර්ඝකාලීනව අපේක්ෂා. හරි. එතකොට මං අරමුණුත් ලියලා ඉන්නම්කෝ මේ දෙක වෙනස පැහැදිලි කරගන්න කලින්. අරමුණු. හරි මෙතන රූල් 4ක් 5ක් කියලා තියෙනවා. අරමුණු කියන්නේ අරක අනිත් පැත්ත. ව්‍යාපාර කෙටි කාලීනව ළඟා කර ගැනීම බලාපොරොත්තු අපේක්ෂා. ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන ව්‍යාපාර කෙටි කාලීනව ළඟා කර ගැනීම බලාපොරොත්තු වන අපේක්ෂා. දැන් ඔයාලත් තියෙනවා ඔයාගේ ජීවිතයේ අපේක්ෂා හරිද? එතකොට ඔයාගේ ජීවිතයේ අපේක්ෂා කියන ඒවා අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඔයාගේ ජීවිතයේ තියෙන අපේක්ෂා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි දිගුකාලීන අපේක්ෂා. හරි. දිගුකාලීන අපේක්ෂා, කෙටිකාලීන අපේක්ෂා. හරි. දැන් කියන්න බලන්න ඔයාට දිගුකාලීනව තියෙන අපේක්ෂාව. හරි. කොහොම හරි මැරෙන්න කලින් ලංකාවේ යන එක. අන්න ඒ වගේ. දිගුකාලීනව කවදාද කියලා කියන්න බෑ. අද හෙට වෙන දෙයක් නෙමෙයි. මං ටයිම් එකක් දාලා කියන්නකෝ. අවුරුදු 5කින් මම නම් අසනයි ජපාන් යන එක. හරි. තව අවුරුදු 5කින් ඩිග්‍රියක් කරගන්න එක. හරි ඩිග්‍රියක් අවුරුදු 4ක් විතර යනවනේ මිනිමම් මැනේජ්මන්ට් එක. ඩිග්‍රී එකක් කරගන්න එක. හරි. අන්න ඒවා දිගු කාලීනවයි. ඒතර කෙටි කාලීන අපේක්ෂා මොනවද? දැන් මාසකින් දෙකකින් මොකක්ද වෙන්නේ? මාසෙකින් දෙකකින් නෙමෙයි මාස 6ක් විතර තියෙනවනේ. මාස 6කින් A level එනවා. හරි. එතකොට මේ මාසේ වාර විභාගෙන් පන්තියේ පළවෙනියා වීම. අර බලන්න කෙටි කාලීනයි. මාසයක් වගේ කාලයක් ඇතුළත ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන අපේක්ෂාව. එතන මේ මාසේ කාර් එකක් ගන්නවා. මේ මාසේ කාර් එකක් ගන්නවා. මේ මාසේ කාර් එකක් ගැනීම කෙටි කාලීනයි. මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත ළඟා කර ගැනීම බලාපොරොත්තු වෙන අපේක්ෂාවක්. හරි. ඒක දිගු කාලීන අපේක්ෂා. ඒ කියන්නේ පරමාර්ථ කියන ඒවා කොච්චර කාලයක් ඇයිද කියලා අපිට හරියට කියන්න බෑ. හරි. හැබැයි අපි දන්නා එක දීර්ඝ කාලීන. හරි. එතකොට පරමාර්ථ වලට උදාහරණ කියන්න. ලාභ උපරිම කිරීම කාලයක් මෙන්ෂන් කරලා නැහැ. ඒතර කොච්චර කාලෙකින් ලාභ උපරිම කරනවද කියලා එහෙම කියලා නැහැ. විකුණුම් උපරිම කිරීම වෙළඳපොළ කොටස වර්ධනය කිරීම වෙළඳපොළ ප්‍රසාරණය කිරීම හරි. එතකොට මම ලියපු එක්සැම්පල් හතර ලාභ උපරිම කිරීම, විකුණුම් උපරිම කිරීම, වෙළඳපොළ කොටස වර්ධනය කිරීම, වෙළඳපොළ ප්‍රසාරණය කිරීම. තව ඕන ලියන්න පුළුවන් ඉතින් හරිද? තරංකාරීත්වයට සාර්ථක මුහුණ දීම, නව්‍යතා හඳුන්වා දීම. ඔය වගේ තව ලියන්න පුළුවන් ඉතින් නෝට් කොට ගහලා වැඩක් නැහැ. ඔව් ඔක්කොම ඉතින් ලියාගත්ත කියලා පාඩම් කරන එක නෙමෙයි. හරි ඇත්ත කතා කරමු. ඔය වගේ කිහිපයක් හරි අඩුම 4ක්වත් මතක තියාගන්න. නෝට් ඕනෙකින් දුන්නේ නැහැ ගිය පිටු ගණන්. හරි. දැන් එතකොට මේ ටිකම ගලපන්න අරමුණු විදියට. කොහොමද ගලපන්නේ? දැන් බලන්න මේවා දිගු කාලීන. දැන් ලාභ උපරිම කිරීම කිව්වොත් මේක අපි නිශ්චිතව සඳහන් කරන්නේ නැහැ.
කොච්චර කාලයක් ඇතුළත කියලා. හරි කොච්චර කාලයක් තුලද ලාභ උපරිම කරන්නේ කියලා අපි මෙතන මෙන්ෂන් කරලා නැහැ. හරි එහෙම නිශ්චිත කාලයක් සඳහන්ව නැත්නම් අපිට ඒක දිගු කාලයක් කියලා තමයි හිතන්න වෙන්නේ. ඒතකොට අරමුණු ගත්තොත් කෙටි කාලේ නෑ. හරි උදාහරණයක් විදිහට අප්‍රේල් මාසයේ ලාභ උපරිම කිරීම. අප්‍රේල් මාසයේ ලාභ උපරිම කිරීම. හරි තේරෙනවද? තේරුම් ගන්න. අප්‍රේල් මාසයේ ලාභ උපරිම කිරීම. දැන් අප්‍රේල් මාසය කියන්නේ මාසයක්. 4.1 පටන් ගෙන 4.31 ඉවර වෙන්නේ. මාසයක් කෙටි කාලයක්. හරි. කෙටි කාලයක් ඇතුලේ ව්‍යාපාරයක් ලාභ උපරිම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අරමුණක්. හරි. එතකොට අප්‍රේල් මාසයේ නෙමෙයි මේ මැයිනේ. මැයි මාසයේ විකුණුම් උපරිම කිරීම. මැයි මාසයේ විකුණුම් උපරිම කිරීම. 2. හරි. එතකොට ඉදිරි සතිය තුල වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීම. වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීම. වර්ධනය කර ගැනීම. හෙට දින සිට නව අලෙවි සැලක් විවෘත කිරීම. අවුට්ලට් එකක් අලෙවි සැලක් විවෘත කිරීම. ඒ කියන්නේ වෙළඳපොළ ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ තව තව බ්‍රාන්චස් එකතු වෙනවා. එතකොට ඒක වෙලා තියෙන්නේ හෙට. ඒ කියන්නේ කෙටි කාලීනව. හෙට දින සිට නව අලෙවි සැලක් විවෘත කිරීම. අලෙවි සැලක් විවෘත කිරීම. හරි. එතකොට අවසාන පොයින්ට් එක. හරි. මෙන්න මෙතනින් ගන්න. මේ අරමුණක ලක්ෂණ. අරමුණක තියෙන්න ඕන ලක්ෂණ. අරමුණක් ගත්තොත් අපි කියනවා ස්මාර්ට් වෙන්න ඕනේ. ස්මාර්ට් වෙන්න ඕනේ. ස්මාර්ට් ඒ කියන්නේ S කියන්නේ ස්පෙසිෆිකයි. ස්පෙසිෆික් වෙන්න ඕනේ. ස්පෙසිෆික්. හරි. ස්පෙසිෆයි නෙවෙයි ස්පෙසිෆික්. ඒ කියන්නේ ස්ථීර වෙන්න ඕනේ. නැත්නම් නිශ්චිත වෙන්න ඕනේ. හරි. මේ මාතෘකාව ලියන්න නිශ්චිත වීම. නිශ්චිත වීම. M කියන්නේ මෙසරබල්. ඒ කියන්නේ මැනිය හැකි වෙන්න ඕනේ. මැනිය හැකි වීම. ඒ කියන්නේ achievable. ඒ කියන්නේ ළඟා කරගත හැකි වීම. ළඟා කරගත හැකි වීම. R කියන්නේ රියලිස්ටික්. ඒ කියන්නේ යථාර්ථවාදී වෙන්න ඕනේ. යථාර්ථවාදී විය යුතුය. ඒ කියන්නේ ටයිම් බවුන්ඩඩ්. ඒ කියන්නේ කාල සීමාවක් තියෙන්න ඕනේ. කාල සීමාවක් පැවතිය යුතුය. හරි. ස්පෙસિෆික් ඒ කියන්නේ නිශ්චිත වෙන්න ඕනේ. M කියන්නේ මෙසරබල් මැනිය හැකි වෙන්න ඕනේ. ඒ කියන්නේ achievable ළඟා කරගත හැකි වෙන්න ඕනේ. R කියන්නේ රියලිස්ටික් ඒ කියන්නේ යථාර්ථවාදී වෙන්න ඕනේ. T කියන්නේ ටයිම් බවුන්ඩඩ් ඒ කියන්නේ ටයිම් බවුන්ඩ් නිශ්චිත කාල සීමාවක් පැවතිය යුතුය. හරි. ඒතර වේගෙන් කරා ඒතර ලොකු කොටස් නෙමෙයි වේගෙන් කරා. එහෙනම් නෝට් එක හදාගන්න අපිට පාස් පේපර්ස් කතා කරද්දි මේ කොටස් හම්බ වෙනවා. හරි. එතකොට අපි බලමු කොහොමද මේ තියරිය ප්‍රශ්නෙට ඇප්ලයි කරලා උත්තරයක් ලියා ගන්න නිසා මේකේ මොන වගේ ප්‍රශ්නද අහලා තියෙන්නේ කියලා.